දවසක එක කෑම වේලයක්වත් කන්නේ නැතුව නිදාගන්න ඇඳක්වත් නැතුව හීතලේ ගැහිමින් හිටපු අසරණ දරුවෙක්ට ඩොලර් මිලියන වටිනාකමක් සහිත සුපිරි ක්‍රීඩාතරුවක් වෙන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලෝක ප්‍රසිද්ධ The Blind Side චිත්‍රපටයට පාදක වුණු බිග් මයික්. එහෙමත් නැත්නම් මයිකල් ඔහුගේ සැබෑ කතාව ගැනයි. මයිකල් ඉපදුනේ ඉතාමත් අවාසනාවන්ත පරිසරයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අම්මා කෙනෙක් සහ අපරාධකරුවෙක් වුණු තාත්තා කෙනෙක් මැද. ඔහුට තමන්ගේ ළමා කාලය ගෙවන්න උනේ මහපාර. අඩි 6කුත් අඟල් 4ක් උස හැඩි තැටි සිරුරක් තිබුණු නිසා හැමෝම ඔහුට බය වුණා. හැබැයි ඒ යෝධ සිරුර ඇතුලේ හිටියේ ආදරය බලාපොරොත්තු වුණු පුංචි දරුවෙක්. දවසක් වැස්සේ තෙමෙමින් පාරේ ඇවිදිමින් ගිය මේ අසරණ දරුවව ලී ඇන් ටුහෝයි ඇතුළේ පවුලේ අයට දකින්න ලැබෙනවා. බොහෝ දෙනෙක් අහක බලාගෙන යද්දී මේ පවුල මේ පුංචි දරුවව තමන්ගේ නිවසට කැඳවාගෙන යනවා. ඔවුන් මයිකල්ට දුන්නේ කෑම සහ නවාතැන් විතරක් නෙවෙයි. ඔහුට කවදාවත් නොලැබුණු පවුලක ආදරය සහ රැකවරණයක් ලබා දුන්නා. ටුහෝයි පවුලේ මඟ පෙන්වීම යටතේ මයිකල් තමන්ගේ ඇතුලේ හංගගෙන හිටපු ක්‍රීඩා දක්ෂතාවලින් ලෝකෙම පුදුම කරන්න පටන් ගත්තා. අධ්‍යාපනයෙන් වගේම ඇමරිකානු පාපන්දු ක්‍රීඩාවලු ඇමරිකන් ෆුට්බෝල් වලින් ඉදිරියටම ගිය ඔහු අවසානයේ ලොව ඉහළතම ලීගය වන NFL සඳහා තේරිපත් වෙනවා. බොල්ටිමෝර් රේවන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සුපර් බෝල් ශූරතාවය පවා දිනාගන්නේ මුළු ලෝකෙම මවිතයට පත් කරමින්. වීදියේ අසරණව හිටපු ඒ දරුවා ප්‍රකෝටිපති ක්‍රීඩා තරුවක් බවට අවසානයේ පත් වෙනවා. ඉතින් ඕනෑම දක්ෂයෙක් අසාර්ථක වෙන්නේ ඔහුට දක්ෂතාවය නැති නිසා නෙවෙයි. ඔහුට අවශ්‍ය කරන අවස්ථාව නොලැබෙන නිසායි. ඒ නිසා ලෝකෙ කොහේ හරි ඔබට යම් අවස්ථාවක් කාට හරි උදව් කරන්න ලැබුණොත් එහෙම ඒ උදව් කරන එක කවදාවත් නවත්තන්න එපා.